අයිබෝවන් මම ජාතික ළමාරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී ලක්මිනී ධර්මදාස. මම මේ වෙනකොට අවුරුදු 20ක පමණ සේවා කාලයක් සම්පූර්ණ කරලා තිනවා ජාතික ළමාරක්ෂක අධිකාරියේ. මාතලේ නුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සේවය කරමින් සිටිනවා. ශාරීරික දණ්ඩනය සම්බන්ධයෙන් කතා කරනකොට දරුවන් වැඩිපුරම ශාරීරික දණ්ඩනයට ලක් වෙන්නේ නිවස් පරිසරයේ සහ පාසල් පරිසරයේදී. මොකද කියලා කිව්වොත් අපේ දරුවන් වැඩිපුරම කාල සීමාවක් ගත කරන්නේ පාසල සහ නිවස පදනම් කරගෙන. ලාංකික සමාජයේදී ගත්තාම නිවස තුලදී මේ වන විට ශාරීරික දණ්ඩනයට ලක්වන දරුවන් ප්‍රමාණය වැඩි කියලා ජාතික ළමාරක්ෂක අධිකාරියට වාර්තා වන පැමිණිලි විමර්ශනය කිරීමේදී අපිට තහවුරු වෙනවා. මොකද නිවස පදනම් කරගෙන කතා කරොත් ඇත්තෙන්ම මේ වෙනකොට දෙමාපියන් ඉතාමත්ම කාර්යබහුල තත්ත්වයට පත් වෙලා තියෙනවා. දෙමාපියන් දෙන්නම රැකියා කරනවා. එතකොට දරුවන් සමග ගත කරන්න තියෙන කාල සීමාව අඩු වෙලා. ඒ වගේම තමයි දරුවනුත් පාසල් කාල සීමාවෙන් පස්සේ බාහිර පන්තිවලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ දරුවන් සහ දෙමාපියන් අතර තියෙන සහසම්බන්ධතාවයේ ගොඩාක් පළඳු වීමක් වෙලා තියෙනවා කියලා දැනෙනවා. ඒ කියන්නේ දෙමාපියන්ට දරුවන් අතෑරිලා. එතකොට වෙන්නේ දරුවන් විවිධ හිංසාකාරී පීඩාකාරී දේවල් වලට ලක් වෙනවා. දරුවන්ට ඔවුන්ගේ එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් කතා කරන්න, ආදරණීයව කතා කරන්න දෙමාපියන්ට කාලය වෙන් කරන්න බැරුව තියෙනවා. ඒ අවස්ථාවලදී ඔවුන් අතින් විවිධ වැරදීම් සිද්ධ වෙනවා. ඇත්තෙන්ම එවැනි විට දෙමාපියනුත් කාර්යබහුල වීම තුළ පහසුවෙන්ම දරුවන් හසුරුවා ගන්න, හික්මවා ගන්න ඔවුන් භාවිතා කරන්නේ ශාරීරික දණ්ඩනය. ඇත්තෙන්ම ශාරීරික දණ්ඩනය ලබා දුන්නට දරුවන් හික්ම වෙන්නේ නැහැ. මොකද කියලා කිව්වොත් පොඩි උදාහරණයක් අරගෙන අපි කතා කරොත් අපි බෝලයක් අරගෙන වතුර යට තියාගෙන හිටියොත් අපි අතින් බලය යොදන තාක්කල් බෝලය උඩට මතු වෙන්නේ නැහැ. නමුත් අපේ බලය මුදා හැරියාම බෝලය වතුර මතු පිටට පැමිණෙනවා. ඒ වගේ තමයි අපි ශාරීරික දණ්ඩනය ලබා දුන්නාම දරුවන් ඒ මොහොතේදී හික්ම වෙනවා කියලා අපි දැක්කට නමුත් පසුවත් ඒ වැරැද්දම ඕන් අතින් නිතර සිදු වෙනවා. පාසල් පද්ධතිය ගැන කතා කරනකොට ශාරීරික දණ්ඩනය සම්බන්ධයෙන් විවිධ චක්‍රලේඛ මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඇත්තෙන්ම විවිධ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා දරුවන්ගේ විවිධ චර්යාවන් පාලනය කරන්න ශාරීරික දණ්ඩනය භාවිතා කළාට අවශ්‍ය ප්‍රතිලාභය අවශ්‍ය ඉලක්කවලට ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා කියන එක. ඉතින් ශාරීරික දණ්ඩනය පාසල තුලදී ලබා දුන්නාම සිසුවා ගුරුවරයා සහ විදුහල්පති කියන අය අතර තියෙන සහසම්බන්ධතාවය විශ්වාසය paludu වෙනවා. එවිට ගොඩක් වෙලාවට පාසල තුල දරුවන් හික්මවා ගන්න අපහසුභාවයක් තමයි ඇති වෙන්නේ. ඇත්තෙන්ම හිංසනයට ලක් වුනහම දරුවන් විවිධ විසමාචාරී ක්‍රියාවන් වලට යොමු වෙනවා. ප්‍රචණ්ඩ වෙනවා. හික්මවා ගන්න අපහසුතාවයට පත් වෙනවා. සමහර විට ඔවුන්ගේ අනාගතයේදී ඔවුන්ගේ හැසිරීම රැකියා ජීවිතය වෙන්න පුළුවන්, ඔවුන්ගේ පවුල් පරිසරයේදී වෙන්න පුළුවන්. ඔවුන් විවිධ විසමාචාරී දේවල් එහෙම නැත්නම් ඔවුන් ලක් වෙච්ච ශාරීරික දණ්ඩනයෙන්ම ඔවුන්ගේ දරුවනුත් පාලනය කරන්න තියෙන බොහොම ඉඩකඩ වැඩි. ඇත්තෙන්ම කතා කරනකොට ශාරීරික දණ්ඩනයේදී අපි කියන්නේ වැඩිපුරම අවධාරණය කරන්නේ ජාතික ළමාරක්ෂක අධිකාරිය විදිහට ධනාත්මකව හිතන්න, දරුවන් ධනාත්මකව හික්මවා ගන්න කියන එකයි. ඒකට අපිට ටික කාලයක් ගත වෙනවා. දරුවන් සමග ඔවුන් කරපු වැරැද්ද අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔහුට වැරැද්ද පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට අපිට දරුවන් ආදරයෙන් වැළඳ ගන්න පුළුවන්. දරුවන්ට අවශ්‍ය වෙන්නේ ඇත්තෙන්ම ආදරය. ආදරය අඩු වුනහම එයාලගේ විවිධ වැරදි වීම් වලට පෙළඹෙනවා. ඒක නිසා අපි අවධාරණයෙන් කියන්නේ දරුවන්ට හොඳින් ආදරය කරන්න, හොඳින් සවන් දෙන්න. එතකොට අපිට පුළුවන් කායිකව මානසිකව පිරිපුන් මනා පෞරුෂයෙන් යුක්ත දරු පරපුරක් බිහි කරගන්න. ඒට අපට හැකියාව තියෙනවා. මොකද අපේ සංස්කෘතිය තියෙන්නේ දරුවන්ට ආදරය කරන්න.